නිරීක්ෂණය කිරීමටත් ශරයෙන් වනසාදමීමටත් නාවික හමුදාව සමත් වුණා. උතුරේ අහිංසක සිවිල් වැසියන් LTT ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට මානුෂීය මෙහෙයුම් තුලින් හැකි වූ බව අමාත්‍ය නිලන් පෙරේරා මහතා පවසයි. තුලාව දේශපාලන සංවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ යුදමය ජයග්‍රහණය පිළිබඳව ඔබතුමා මොන ආකාරයෙන් දකින්නේ? හැමදාම සාමයට කතා කරපු කෙනෙක් හැටියට සහ මේ දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ගැන කතා කරපු කෙනෙක් හැටියට මම දකින්නේ දෙමළ ජනතාවට අවශ්‍ය කරන දේශපාලන විසඳුම ගෙන එන්න. දෙමළ ජනතාවට සහ මේ රට අවශ්‍ය කරන සාමය ගෙන එන්න තිබිච්ච ප්‍රධානතම බාධකය ඉවත් කරා කියලායි. කියන්නේ දෙමළ ජනතාව අද දැන් තමුන්නාසිලක උපහාර නාලිකාවට අපිට පෙන්නනවා දෙමළ ජනතාව කොයිතරම් පීඩනයකට ලක් වෙලා ඉඳලා තියෙනවද කියලා LTT සංවිධානයේ ක්‍රියාදාමයන් හරහා. ඒ නිසා මම හිතන්නේ දේශපාලන විසඳුමක් මේ රටේ ජාතික ප්‍රශ්නයට දෙන්න, මේ රටට සාමය ගෙනෙන්න, දෙමළ ජනතාවට සාමය ගෙනෙන්න තිබිච්ච ප්‍රධාන බාධකය ත්‍රස්තවාදය ඉවත් කිරීමේ කාරණය මේ අපේ රටේ හමුදාවන් කරලා තිබෙනවා. දැන් මේ මිලිටරි ජයග්‍රහණ වලට අර්ථයක් දෙන්න නම් දේශපාලන වශයෙන් උත් LTT සංවිධානය පරාජය කරන්න ඕනේ. ඒට අවශ්‍ය කරන නායකත්වය අතිකරු ජනාධිපතිතුමා නිවැරදිව සපයනවා. LTT ත්‍රස්තවාදීන්ගේ නිලිච්ඡ ක්‍රියාවලට දෙමළ ජනතාවගේ දැඩි විරෝධය පළ වේ. මෙවන විට ඔහු වී තිබැස LTT ත්‍රස්තවාදීන්ට ප්‍රසිද්ධියේම විරෝධය පළ කිරීමට ඉදිරිපත් වී සිටිතේ. ඊයේ සහ අද තිරුක්කෝවිල් සහ කල්මුනේ නගරවලදී LTT ත්‍රස්තවාදීන්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වින. මිනිස් පලියක් ලෙස රඳවාගෙන සිටින අහිංසක සිවිල් වැසියන් වහාම නිදහස් කරන්නයි එහිදී ඔහු ත්‍රස්ත නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන්ට අවධාරණය කළේය. ප්‍රභාකරන්ගේ පඹයකුද එහිදී පුරුසා දැමින. LTTA ම්ලේච්ඡ ක්‍රියාවලට එරෙහිව පැවති මෙම උද්ඝෝෂණ වලට දෙමළ ජනතාව සමග සිංහල සහ මුස්ලිම් ජනතාවද එක්ව සිටියහ. දෙමළ සිංහල මුස්ලිම් කියලා නෑ, ભેදයක් නෑ. මහින්ද රාජපක්ෂ ආවන් පස්සේ මේ රට කොච්චර ජීවුණක් පිළා තියෙන්නේ. කියන්නේ කොත් අපේ ඕනතරේ යන්න වෙන්න පුළුවන්. දැන් මේ යාපනයේ බලන්න කොච්චර කලබල වෙනවද, කොච්චර අයිසි වීම මැරෙනවද. එහෙම අපිට ඕනේ නෑ. අපි හැමදාම දසල් මේ වගේ ජීවත් වෙන්න ඕනේ. ඒ කී දෙනෙක් ජනාධිපතිවරු ආවද? කාටවත් බැරි වුණා මේක නතර කරන්න. මේ ජනාධිපති හොඳයි. ප්‍රභාකරන් අයින් කරලා මේ ලංකාවේ දෙමළ මිනිස්සු, සිංහල මිනිස්සු, මුස්ලිම් මිනිස්සු හැම කෙනෙකුටම හොඳ පාලනයක් ගන්නට හොඳට අපිට බය නැතුව ලංකාවේ හැමතැනටම යන්න පුළුවන් තත්ත්වයක් අපිට ලබා දෙන්න ඕන මේ ජනාධිපතිතුමයි මේ කියන මේ රජයේ ඉන්න මේ නේවි හමුදාවයි ලංකාවේ ඉන්න අනිත් හමුදා හැම කෙනෙක්ම මේ හමුදාවට අපි හැම වෙලාවෙම රැය දවල් දෙකේම අපි ඒගොල්ලොන්ට අපි සලකනවා. අපි ඒගොල්ලොන්ට අපි දෙයි හමුදුරන්ට කියනවා. දෙයි හමුදුරෝ මේගොල්ලෝ බේරලා මේකේ තේරුමක් අපිට අරන් දෙන්න කියලා. දැන් කෙටි විරාමයක්. නැවතත් දේශීය පුවත්. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මානුෂීය මෙහෙයුම් වලින් ජයග්‍රහණ අත්පත් කරගත් විරෝධාර රණවිරුවන්ට ප්‍රණාමය පළ කිරීම පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය. වික්‍රමසිංහ මහතා මේ ආකාරයෙන් රණවිරුවන්ට ප්‍රණාමය පළ කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි. උතුරේ අත්පත් කරගත් හමුදා ජයග්‍රහණ පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සිය ආචාර්ය සන්නද්ධ හමුදාවන් වෙත පිරිනමයි. මේ ආකාරයෙන් අද දින එක්සත් ජාතික පක්ෂය විරෝධාර රණවිරුවන්ට ප්‍රණාමය පළ කළත් එදා මානුෂීය මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඔහුගේ අනුගාමිකයෝ රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය දැඩි ලෙස බිඳහිරෙන ආකාරයෙන් අදහස් පළ කළහ. මේ මොකද මේකේ තියෙන විශේෂත්වය? කීපාරකට තොප්පි ගැන කියන්නේ
විශාල වනයක්. වර්ග කිලෝමීටර් 700ක් විතර තියෙනවා. මොන කොළඹ දිස්ත්‍රික්කයට වඩා විශාලයි. නමුත් බොරුව කරන්න එපා. මෙතන තියෙන යුද්ධේ ඔය අය යුද්ධයක් කරන්න කියලා අලිමංකඩ යනවා කියලා පාමංකඩ යන්නේ. ඔබතුමාලා මේ කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යන්නේ. මේකයි වෙලා තියෙන්නේ. යුද්ධ කරන්න ඕන ගුණයකට පුළුවන්. අවි පිටරලින් සල්ලි අරන් අවි ආයුධ ගන්න එක තරම් අමාරු දෙයක් නෙමෙයි. ITN රූපවාහිනී ඩේලි නිවුස් ෆිල්මින දිනමින මොනවා කිව්වත් අවුරුදු 30ක් ගිහිල්ලත් මේ වෙනකොටත් යුද්ධය කෙලවරක් නැතුව කවුරු මොනවා කිව්වත් ඉතාමත්ම අසාර්ථකව ඇදී යනවා. නැගෙනහිර ආඥාධිපති කියලා තියෙනවා මේ තොප්පිගල පැත්තේ කැලේ නෑ කියලා. නැගෙනහිර ආඥාපති මේ කහණේ ගැන විශාල සැකයක් තියෙනවා. මොකද එයා ඇත්ත වශයෙන්ම මිලිටරි සිතියම කියවලා තියනවාද කියලා. විරෝධාර හමුදාවන් උතුරේ ලබන ජයග්‍රහණ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය අද ඔවුන්ගේ න්‍යාය පත්‍රය වෙනස් කරගෙන ඇතැයි අමාත්‍ය ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහතා පවසයි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රණවිරුවන් ලබන ජයග්‍රහණ ඇගීමට ලක් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඉතින් කොයික ආකාරයෙන් මේ මෙහෙයුම් කඩාකප්පල් කරන්න රටේ තියෙන ආර්ථිකය ප්‍රයෝග කරන්න විරුද්ධ පක්ෂය ක්‍රියා කරා. නමුත් අද පිළිඅරගෙන තියෙනවා හමුදාවට පහුගිය වකවාණු ඇතුළත හමුදා පතිවරයා මුල් කරගෙන කරපු ප්‍රකාශත් ඒ වගේම හමුදාවේ යම් යම් කාරණා සඳහා වූ ප්‍රකාශත් සියල්ලම යටපත් වෙලා තියෙනවා. මේ රටේ මහ ජනතාව පාලනය කරගත නොහැකි ආකාරයට දේශපාලන පක්ෂ වලට පාලනය කරගත නොහැකි ආකාරයට රජයේ සමග මහ ජනතාව මේ ප්‍රශ්නේදී එක්ව වෙලා තියෙනවා. මහ ජනතාව එළියට බහලා තියෙනවා. ඒ වගේම දේශපාලන පක්ෂ වලට පාලනය කරගන්න බැරි ආකාරයට මහ ජනතාව ඒ දේශපාලන පක්ෂවල පක්ෂ ભેදය අමතක කරලා දාලා රජයේ ක්‍රියාදාමය තුළ එක්ව වෙලා තියෙනවා. ඒ නිසා දේශපාලන පක්ෂ වලට පරිවර්තනයක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මූලික වශයෙන්ම සම්පූර්ණ පරිවර්තනයකට ලක් වෙලා තියෙනවා දේශපාලන පක්ෂ වල අදහස්. ඒ නිසා ඒ අය සඳහන් කරනවා දැන් මේ යුදමේ ජයග්‍රහණය හමුදා ජයග්‍රහණයක් වගේම රජයත් අධීක්ෂණය කරන රජයේ මේ දීපු සහයෝගය පිළිබඳ මේ වන විට සිදු කර ඇති සමීක්ෂණ වලින් එක්සත් ජනතා නිදහස් සන්ධානය වල්ම පළාත් සභා මැතිවරණයෙන් 64%ක විශිෂ්ට ජයක් අත්කර ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මණ යාපා අබේවර්ධන මහතා පවසයි. මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ කිසිම ගැටලුවක් රජයට නැහැ. ඒ වගේම මේ වන විට විපක්ෂය මැතිවරණ ව්‍යාපාරය අත්හැරලා තියෙනවා. විපක්ෂ නායකතුමාත් විදේශගත වෙලා තියෙනවා. ඒ වගේම මැතිවරණ ව්‍යාපාරය මේ කොටස් දෙකේම අපිට පේන්නේ මැතිවරණ ව්‍යාපාරයක් තියෙනවා කියලා. ඒ නිසා රජය ඒ වගේම ප්‍රචණ්ඩත්වයේ අඩුව මැතිවරණයක් හැටියට සලකලා තියෙනවා. දැනටවත් ප්‍රචණ්ඩ ක්‍රියා මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඉතාමත්ම අවම වෙලා තියෙනවා සාමාන්‍ය මට්ටමින් අරගෙන බැලුවා. ඒ නිසා අපිට විශේෂයෙන්ම ජනතාවගේ සහයෝගය ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපයේ පහුගිය වකවාණු ඇතුළත ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ විශේෂයෙන්ම එතුමාට විශේෂ සහයෝගයක් මේ හැම කොටසෙම දේශපාලන පක්ෂ ભેදකින් තොරව තියෙනවා. ඒතර වැදගත්ම වෙන්නේ පූර්ණ කාලීනව දේශපාලනයේ පක්ෂවල යොමු වෙච්ච අය විශේෂයෙන්ම රජයට එක්කාසු වෙලා රජය මේ වෙන්නේ සමහරට එයාගේ දේශපාලන අදහස් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී අය පැහැදිලිව රජයත් එක්ක රජය ශක්තිමත් කිරීමට එක්කව වෙලා තියෙනවා. මොකද මට මතකයි මේ සමීක්ෂණ වාර්තාව දෙනකොට සමහර උදවිය අපිට සමහර ප්‍රශ්නත් ඇහුවා. නමුත් ඒ සමීක්ෂණය ඒ ආකාරයෙන්ම තිබුණා. අපි තමයි අපි ජනතාව වෙනුවෙන් එකම ආශ්‍රයයක්වත් නැහැ කියලා අපි පැහැදිලිව කියනවා බය වෙනුත් එකම ආශ්‍රයයක්වත් නැහැ. විහෙරකල ජලාශය ඉදිකිරීම් වලින් 98%ක් පමණ අවසන් කෙරේ. ඒ පිළිබඳ සැකසුණු විශේෂාංගයක්. සෞභාග්‍යයෙන් පිරිපුන් සමෘද්ධිමත් ශ්‍රී ලංකාව බිහිකිරීමේ අරමුණින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ රජය මේ වන විට දැවැන්ත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කොට තිබෙනවා. අපි මේ දැන් සිටින්නේ තවත් එක් දැවැන්ත ව්‍යාපෘතියක් අපි සහිත තමයි මණික්ගඟ හරස්කොට ඉදිකරන ලද දැවැන්ත වෙහෙරගල ව්‍යාපෘතිය. මණික්ගඟේ ජලය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන මුහුදට ගලා යාම වළකාලමින් වෙහෙරගල වාරි ව්‍යාපෘති ඉදිකිරීම ආරම්භ කෙරින. ව්‍යාපෘති ඉදිකිරීමට ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 2900කි. එහෙත් දේශීය ඉංජිනේරුවරුන්ගේ සහභාගීත්වය සහ මනා කළමනාකරණය නිසා රුපියල් මිලියන 1700කින් පමණ එහි ඉදිකිරීම අවසන් අදියර කරා ගෙනීමට සමත් විය. කිසිදු රටක ආධාරයකින් නොමැතිව දේශීය භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල් මත මේ ඉදිකිරීම් සියල්ල සිදු කරනු ලැබුවා. රජයේ විශේෂයෙන්ම ජනාධිපතිතුමත් ඒ වගේම
රජයේ ප්‍රතිපත්තියක් හැටියට දේශීය ඉංජිනේරුවනුත් තාක්ෂණඥයන් යොදාගෙන මේව ඉදිකිරීමටගත් ප්‍රතිපත්තිමය තීරණයට අපි අතිශය කෘතඥ විය යුතුයි. මැණික්ගඟ හරස්කොට කිලෝමීටර් 1.5ක පමණ වේල්ලක් ඉදි කර තිබේ. එමගින් ප්‍රදේශයේ වැව් 50ක් පමණ පෝෂණය වේ. තිස්ස මහාරාමය, කතරගම, ලුණුගම් විහෙර ආදී ප්‍රදේශවල ගොවිතැන වෘත්තීය කරගත් විශාල පිරිසකට මෙමගින් සැත සැලසේ. ජලාශය ආශ්‍රිතව පිහිටි වනෝද්‍යානයේද